අසංග ඩිල්ෂාන්. අසංග අපි ආදරයට කියන්නේ ජෝනා. හේතුව තමයි ඔහුගේ කුළුඳුල් වේදිකා නාට්‍ය වූ අසිරිමත් උමතුවේ ඔහුගේ විශිෂ්ට රංගනය. විවිධ පරාසයන්හි චරිත මනාව හැසිරීමේ විශේෂ දක්ෂකමක් ඔහුට තිබෙනවා. අසිරිමත් උමතුව වගේම මා විසින් 2023 වසරේ අධ්‍යක්ෂණය කළ රූපාන්තරණයේ වේදිකා නාට්‍යයේදී අසංග විවිධ පරාසයන්හි විවිධාකාර චරිත අනගි ලෙසින් ඉදිරිපත් කළා. රූපාන්තරණයේ අනාථ නිවාස බාරකරු ලෙස ඔහු කළ රංගනය මාගේ සිත්ගත් තවත් අවස්ථාවක්. මීට අමතරව පට්ටරස්ති කතා මාලාවේ කතා බොහොමයකටද නවසීලන්තයේ රූගත කළ රූපරචනා කීපයකටද අසංග රංගනයෙන් දායක වී තිබෙනවා. මෙවර විරූප නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පනපවන ඔහු ප්‍රේක්ෂක සිත් ඇද බැඳගනු නොඅනුමානයි. අසංග ඔබගේ දක්ෂතා හැකියා අප සමග අපගේ ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග නිර්ලෝභීව බෙදා ගන්නට එකතු වීම වෙනුවෙන් මාගේ හද පිරි ස්තුතිය. මේ පාර අපි කරන ඩ්‍රාමා එකේ නම විරූප. ඒකේ ක්වාසිමෝඩෝ කියන චරිතය තමයි මම මේ පාර perform කරන්නේ. ඇත්තටම වෙනස් විදිහේ challenge එකක් මේ පාර මට මේ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මාරම වෙනස් ගිය පාර ඩ්‍රාමාත් එක්ක බලනකොට හැමෝටම ආරාධනා කරනවා 15 16 දවස් දෙකේ ඇවිල්ලා බලන්න. ඇත්තටම ගොඩක්ම සින්දුත් එක්ක තමයි මේ ඩ්‍රාමා එක බේස් වෙලා තියෙන්නේ. නිව්සීලන්ත වල ලංකාවේ ඉන්න ගොඩක් අයට මේ වෙනස්ම අත්දැකීමක් වෙයි මේක. ඇත්තටම මේ අපේ ඩ්‍රාමා එකට කලින් තියෙන අන්තිමම සතියේ ප්‍රැක්ටිස් වල මොකද අපි හැම වීකෙන්ඩ් එකේම ෆ්‍රයිඩේ සැටර්ඩේ අපි ප්‍රැක්ටිසස් කරා. මෙතන තියෙන ඒ බොන්ඩ් එක කියන්නේ ෆැමිලි එකක් වගේ අලුත් කට්ටිය ඉන්නවා මේ පාර ඩ්‍රාමා එක එකතු වෙලා. ඇත්තටම ගොඩක් මිස් වෙනවා අපිට එන සතියෙන් පස්සේ ප්‍රැක්ටිස් නැහැ කියලා මතක් වෙද්දි. ඇත්තටම දුකක් තියෙනවා. අපි කොච්චර බිසි ලයිෆ් එකක හිටියත් මේ ඩ්‍රාමා එකෙන් අපේ ජීවිතවලට හම්බෙච්ච ඒ එක්ස්පීරියන්ස් එක එතකොට ඩ්‍රාමා පැත්තෙන් අපේ ගොඩක් දේවල් ඉගෙන ගන්න හැමදාම ඇත්තටම රණුකායට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට මේ විදිහට ගයිඩ් කරලා අපිව අරගෙන යනවාට. එහෙනම් අපි 15 16 දවස් දෙකේදී ප්ලේ හවුස් ටීට් එකේදී හම්බෙමු ඩ්‍රාමා එකේදී.